නංගි ඔයා කෝල් එක දුන්න වෙලාවේ තමයි මං ගවුම මැහැවි. වකවන හදිසි නෑ කියලා ඉතින් මම වේටින් ලිස්ට් එකේ තියලා තිබ්බේ. එන්නකො ගවුම මහල ඉවරයි. ඇඳලා බලන්නකෝ. ලොකු වැඩි. අනේ එහෙම තමයි අනේ ක්‍රෆ්ටාන් ගවුම් අඳින්නේ ටිකක් ලොකුවට. එහෙනම් පොඩ්ඩක් ගහලා දෙන්නම්. දැන් බලන්න හොඳයිද කියලා. ඕපන් එක වැඩිද? අනේ ඉතින් ගෑනු දැන් අඳින්නේ පෝක් සමුද්ද සංදිය වගේ. ඕක මොකද්ද? අඟල් දෙකක් විතර අල්ලලා දෙන්නද? කො දෙන්නකො එහෙනම්. දැන් නම් අඩුවක් නැති වෙයි. ඇඳලා බලන්න. හට්ටි කර වගේ. ඔයානේ ඉතින් මට කිව්වේ බෝට්ටු කර දාන්න කියලා. දැන් ඉතින් ලිහින්නත් වෙනවා. අයියෝ ගොඩක් වෙලා යනවා බාරගත ඇඳුම් වගේකුත් තියෙනවා. මම මේක හොඳට ඕලක් කරලා ෆිනිෂින් එක ලස්සනට තියලා තිබ්බේ. දැන් ඉතින් ලිහින්න එපැයි. දැන් නම් මොකුත් ඇද කියන්න එපා. දැන් හදලා බලන්න හොඳයිද කියලා. දැන් ওই තියෙන ෂෝක් එකට ඉතින් ලස්සනයි නෑනේ. පොඩ්ඩක් ඇඟේම අඩු කරගන්න. අලුගෝනි වගේ තිබ්බහම ඇඳුම් කැතයි. කෑම එහෙම පාලනය කරලා ඇඟ ටිකක් අඩු කරගන්නකො මේ අපි වගේ. හරි එහෙනම් 500යි නංගි ගාන. මෙතන තියෙන 150යි නංගි. කන්නු 200ක් එන්න තියෙනවා. ඉතුරු එක එහෙනම් පොතට දාලා තියන්නද? හරි. කරන්ට් බිලත් වැඩි නංගි. දැන් මේ මැෂින් වලට කරන්ට් එකක් යනවා වැඩි. කරන්ට් එක ගිටි ගාලා කැරකෙනවා. ඔව් ඒකනේ. එහෙනම් මම මේක පොතට ලියලා තියන්නම්.